අදත් අප සමගින් එකතු වෙලා ඉන්නවා GSDC ආයතනය හරහා තමන්ගේ ජපන් රැකියා සිහිනය සාර්ථක කරගත්ත GSDC ආයතනයේ තවත් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක්. ඉතින් අපි ඔවුන්ගෙන් අහලා දැනගමු ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන GSDC ආයතනයත් එක්ක කොයි වගේද මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇය නමින් යනුරි. ඔහු නමින් ලහිරු. ඉතින් අපි ඔවුන්ගෙන් අහලා දැනගමු ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන ගැන. යනුරි අපි කතා කරමු දැන් SSW ජපන් රැකියා අවස්ථා ගත්තාම මේ වෙනකොට ලංකාවේ ගොඩක් තැන් බිහි වෙලා තියෙනවා ජපන් රැකියා අවස්ථාවලට යන්න. ඔබ ඇයි GSDC ආයතනයම තෝරගත්තේ? ඔබ කොහොමද විශ්වාසයෙන් GSDC ආයතනය තෝරගන්නේ? අපි ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. මම GSDC ආයතනය ගැන දැනගන්නේ රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ. ඒකට ගොඩක් කියන විශ්වාසවන්ත ආයතනයක් කියලා තේරුණා. ඒ නිසා මම GSDC ආයතනය තෝරගත්ත මගේ ජපන් සිහිනය සැබෑවක් කර ගැනීම සඳහා. ඉතින් දැන් ලහිරුටත් ඇති ඒ වගේම කතාවක් කියන්න. අපි කතා කරමු ලහිරු. කොහොමද GSDC ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ආපු මේ ගමනේදී ඔබගේ අධ්‍යයන කටයුතු වලට අපේ ආයතනය ලැබිච්ච සහයෝගය මොනවාද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මම මුලින්ම මේ ආයතන ගැන දැනගත්තේ ගුවන් විදුලි වැඩසටහනකින්. ඊට පස්සේ ආයතනට ඇවිල්ලා කතා බහ කරලා මගේ විශ්වාසය ගොඩනගුණා. ඊට පස්සේ මම අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වුණේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ. එහිදී අපිට ගුරු මණ්ඩලය විසින් අපිට උගන්වපු ගුරු මණ්ඩලය විසින් අපිට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. දැන් සමහරක් අයගේ බයක් තියෙනවානේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න. ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වුණාම සමහරක් අය කියනවා ටිකක් වැඩ අල්ල ගන්න අමාරුයි. අනිත් එක ජපාන් භාෂාව කියන්නේ අපි අලුතෙන් ඉගෙන ගන්න භාෂාවක්. ඉතින් මේ වගේ භාෂාවක් අලුතෙන්ම ඔබ ඉගෙන ගන්න භාෂාවකට ඔබට කොයි වගේ සහයෝගයක්ද ආයතනයෙන් ලැබුණේ? මමත් ජපන් භාෂාව පිළිබඳව මීට කලින් ඉගෙනගෙන නැහැ. මුලින්ම මේ ආයතනයට ඇවිල්ලා තමයි මම ඉගෙන ගත්තෙත්. එහෙම කිසිම බයක් සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. අපිට GSD ආයතනයේ ගුරු මණ්ඩලය විසින් ඉතාම හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඔන්ලයින් ක්‍රමයේදී වුණත් අපිට ඕන දෙයක් එවෙලෙම අහලා දැන කියා ගන්න පුළුවන් අපිට. ඉතින් යනුරි අපි කතා කරමු GSDC ආයතනය. දැන් GSDC ආයතනය ගත්තහම අධ්‍යාපනය පමණක් ලබා දෙන ආයතනයක් විතරක් නෙමෙයි. GSDC ආයතනය ගත්තහම මේ සියලුම දේවල් ඔබ සම්බන්ධ වෙන තැන ඉඳලා භාෂාව ඉගෙන ගන්න දක්වා තැන ඉඳලා ඔබට රට යන තැන වෙනකනුත් රට ගියාට පස්සෙත් ඔබට මේ සියලු කටයුතු වලට සහයෝගය දෙන ආයතනයක් තමයි GSDC ආයතනය කියලා කියන්නේ. ඉතින් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට විතරක් නෙමෙයි. ඔබට රට යන තැන වෙනකනුත් GSDC ආයතනයෙන් සහයෝගය ලබා දෙනවා. කොහොමද ඔබ විභාගය සමත් වූවායින් පසුව මේ යන ගමන දක්වා ඔබව ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඒ වගේම වීසා කටයුතු වලට ඒ වගේම ඔබට මූල්‍ය ගැටලු තියෙනවා නම් ඒ දේවල් වලට කොහොමද ආයතනයෙන් ඔබට ලැබිච්ච සහයෝගය? ආයතනයෙන් ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දෙනවා අපේ මේ වැඩ ටික ඔක්කොම කරගන්න. විභාග ඔක්කොම සමත් වුණාට පස්සේ ඉන්ටර්විව් ප්‍රැක්ටිස් තියෙනවා. ජපන් ජාතික ගුරුවරයෙක් තමයි මෙහෙවන්නේ. ඒක ගොඩක් අපිට ප්‍රයෝජනවත් ඉන්ටර්විව් එක සමත් කරගන්න. ඊට පස්සේ ඉන්ටර්විව් එක සමත් වුණාට පස්සේ එතනින් පස්සේ වීසා කටයුතු කරගන්න ගොඩාක්ම සහයෝගයක් අපිට ලැබෙනවා ආයතනයෙන්. ඔවුන් දෙපළම තව නොබෝ දිනකින් GSDC ආයතනය හරහා ජපානයේ බලා සුරක්ෂිත රැකියාවකට යන්න සූදානමින් සිටිනවා. ඉතින් තව කිහිප දිනයි තියෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ ඒ ගමන සාර්ථක කරගන්න. ඉතින් ඔවුන් මේ වෙනකොටත් ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔවුන්ට ඇති කතාවක් කියන්න මේක බලන් ඉන්න ඔබලටත්. ඉතින් ඉදිරියේදී GSDC ආයතනය සම්බන්ධ වෙන්න ඉන්න අයට වගේම ඒ වගේම මේ වෙනකොට මේ ගමනට ඔවුන්ට ඔවුන්ගේ සාර්ථකත්වය ළඟා කරගන්න ඔවුන්ට සහයෝගය දක්වපු අයට කියන්න ඔවුන්ට කතාවක් ඇති. ස්තුති කරන්න කතාවක් ඇති. අපි ඒක ඔවුන්ගෙන් අහලා දැනගමු. GSDC ආයතනයේ මට මේ ජපන් සිහිනය සැබෑවක් කරගන්න උදව් කරපු GSDC ආයතනයේ දක්ෂිකා සෙන්සේ, සුගියාම සෙන්සේ, සුචිත්ස ඇතුළු ගුරු මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයටත් ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ මගේ මේ ජපන් සිහිනය සැබෑවක් කර ගැනීමට උදව් කරපු එකට. ඉතින් එන්ඩ්‍රු දැන් තව ඔයාලා වගේම
තවත් පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා එළියේ GSDC ආයතනයත් එක්ක ජපාන් රැකියා සිහිනය සැබෑ කරගන්න. ඔවුන්ට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? GSDC ආයතනය කියන්නේ ඇත්තටම වගකීමක් සහිත ආයතනයක්. ඒ නිසා බය වෙන්නේ නැතුව මේ ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලනවා. විභාග සමත් වීමේ සිට ජපානයට යන තෙක් සියලුම වැඩ ටික වගකීමකින් කරන ආයතනයක් කියලා මම ගොඩක් වගකීමෙන් කියනවා. ඒ නිසා මේ GSDC ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව්. ලහිරු ඔබටත් ඇති කතාවක් කියන්න. අපි ඒකත් කියමු. GSD ආයතනය ගැන කියනවා නම් ඒ GSD ආයතනය ඉතාම දක්ෂ පළපුරුදු ගුරු මණ්ඩලයක් ඉන්නවා. දේශීය මෙන්ම විදේශීය ගුරු බවතුන් ඉන්නවා. එහිදී අපිට දැන් JFT පන්ති කාලෙදී මට විශේෂයෙන් කියන්න ඕන අපිට උගන්වපු රශ්මිකා සෙන්සේ නවෝදය සෙන්සේ ඇතුළු ගුරු මණ්ඩලයට මට ස්තුති කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ස්කිල් උගන්වපු ගුරුවරුන්ටත් ස්තුති කරන්න ඕන. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන අපි JFT සිලබස් එක ඉවර වුණාට පස්සේ කැම්පස් එකේ තියෙන මොඩල් එක්සෑම් සෙන්ටර් එක අපිට ඒකට ගිහිල්ලා මොඩල් එක්සෑම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒක මම දකින විදිහට අපිට JFT එක්සෑම් වලට ලියන්න කලින් පුහුණු වීමේදී ලොකු පිටුහලක් වුණා ඒක. ඊට පස්සේ එක්සෑම් වලින් පස්සෙත් අපිට ඉන්ටර්විව් ප්‍රැක්ටිස් වලදී ජපන් භාෂා ගුරුවරුන් එක්ක ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරන්න හම්බ වෙනවා. මොකද දැන් අපි ඉන්ටර්විව් කරන්නේ ජපන් ජාතිකයෙක් එක්ක. අපිට ඊට කලින් ඉන්ටර්විව් ප්‍රැක්ටිස් වලදී ජපන් ජාතිකයෙක් එක්ක ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරන්න හම්බ වෙනවා කියන ලොකු දෙයක් කියලා මම දකිනවා. ඒ වගේම වීසා ප්‍රොසෙස් එකේදීත් ඒ වගේ ගොඩක් උදව් කරනවා අපිට. ඊට පස්සේ ජපානට ගියාට පස්සෙත් අපි ගැන හොඳින් හොයලා බලනවා. එහෙම තමයි කියන්න තියෙනවා. ඔව්. ඉතින් ලහිරුටයි යනුරිටයි මේ ආපු ගමන දක්වාම මෙතනින් එහාටත් ඔවුන්ගේ රැකියාවේ කටයුතු ඒ වගේම ඔවුන්ගේ ජපානයට ගියාම ඔවුන්ට තව සිහින බලාපොරොත්තු ඇති. ඉතින් ඒ හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා GSDC ආයතනයේ අපි සුබ පතනවා. මේක බලන් ඉන්න ඔයාලටත් ජපාන් රැකියාවකට යන සිහිනයක් ඇති. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න එන්න අදම අප හා එක්වන්න. Global Skills Development Campus වෙත අදම එන්න. අදම අප අමතන්න. අපත් සමග සම්බන්ධ වී ඔබේ ජපාන් රැකියාව සිහිනය සැබෑවක් කරගන්න.